තේනිතුරු ඇප් එකෙන් වෙනකොට අපි දරු ගණන් ඇතුළත් කරද්දි සහ අක්තිකාරම් පොහොර වගේ දේවල් ලබා දෙද්දී අපිට ඒ ගැන කෙටි පණිවිඩ මගින් අපේ සැපයුම්කරුවන්ව දැනුවත් කරන්න පුළුවන්. ඉතින් ඒ විශේෂාංගය පාවිච්චි කරන විදිහ අපි බලමු. මුලින්ම ඔයාලා සෙටින්ග්ස් වල ගිහිල්ලා මේ විශේෂාංග කියන තැනින් ඔයාලා බලන්න ඕනේ මේ පාස් ඩේටා එන්ට්‍රි කියන එක ඔෆ් කරලා තියෙන්නේ කියලා. ඒක අනිවාර්යෙන් ඔෆ් කරලා තියෙන්න ඕනේ මේ විශේෂාංගය භාවිත කරන්න. අනිත් එක ඇවිල්ලා ඔයා ඒ සැපයුම්කරුවට අදාළ දුරකථන අංකයක් දාන්න ඕනේ. දැන් අපි බැලුවොත් එතන මගේ අංක දෙකට අදාළව මම දුරකථන අංකයක් දාලා තියෙනවා. ඊට අමතරව මම මේ නම්බර් එක පොඩ්ඩක් වෙනස් කරගන්නවා. හරි. දැන් මම ගිහිල්ලා එකතු කිරීම වලට ගිහිල්ලා බලමු අපි දරු ගානක් දැම්මම කොහොමද SMS එක යන්නේ කියලා. මම දැන් අංක දෙකට දානවා දරු ගානක්. අපි බලමු එදාට අංක දෙකට ඒ දවස්වල දරු කිලෝ ගානක් මම කලින් දාලා තියෙනවා. හරි. ඔව් මේ අපි දාලා තියෙනවා. ඒක මම ඩිලීට් කරගන්නවා දැනට. හරි. දැන් බලමු අපි ආයි. හරි. ඒක ඇඩ් වුණා. එතකොට අපිට මෙතන මේක ඇඩ් වුණාට පස්සේ මෙතන SMS WhatsApp කියලා ඔයාලට පේනවා ඇති බටන් දෙකක් තියෙනවා. එතකොට අපිට ඕනනම් SMS හරහා මේක දැනුම් දෙන්න පුළුවන් ඒගොල්ලන්ට. එහෙම නැත්නම් WhatsApp හරහා පුළුවන්. SMS හරහා යනකොට යම් කොස් එකක් යන හින්දා WhatsApp හරහා යවනවා නම් ඕගොල්ලන්ට ඒ කොස් එක ඉතුරු කරගන්න පුළුවන්. ඉතින් අපි බලමු මුලින්ම SMS හරහා කොහොමද යන්නේ කියලා. SMS හරහා බැලුවාම ඔයගොල්ලන්ට මෙතනින් මේක always use කියලා දීලා තිබ්බොත් පුළුවන් මේ විදිහට SMS එක යවන්න. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් මේ WhatsApp කියන බටන් එක ඔබලා WhatsApp හරහා කෙලින්ම WhatsApp එක ඕපන් කරලා මේ දරු ගාන මේ විදිහට යවන්න. ඉතින් එහෙමත් නැත්නම් ඔයාලට බලන්න අපි එකතු අඩු කිරීම වලත් ඒ විදිහටම ඔයාලට මෙතනින් අපි අංක දෙකම දාමු. අපි දාමු පොහොර අයිතමයක් දාමු. අපි 709 මිටියක් දාලා අපි බලමු මාස දෙකෙන් කැපෙන්නේ. හරි. එතකොට අපි මෙතන ඩිරෙක්ෂන් දුන්නහම ඔයාලට බලා ගන්න පුළුවන් SMS WhatsApp කියලා එතනක් තියෙනවා. එතකොට ඔයගොල්ලෝ WhatsApp හරහා යවනවා නම් මෙහෙම WhatsApp බටන් එක ක්ලික් කරාම ඔයගොල්ලන්ට පුළුවන් මේ විදිහට අදාළ කෙටි පණිවිඩය යවන්න.